මේ තියෙනමයි තිබ්බට කෑල්ල යාළුනේ. තිබ්බට කෑල්ල දැම්ම පේනවනේ ඔක්කොම කහ වෙලා තින්නේ. මාසෙට පස්සේ ආයෙ බලන්න මේ පැත්ත කට්ටිය දාලා තමයි වැඩේ කරන්නේ. නමුත් ගස් වල ඔක්කොම කහ පාටලා තින්නේ මේක තෙල් ටිකක් ගන්න. මේකට මේ දකුණු එක තමයි සුසෙන් මේ ඇත්තටම මේලා තියෙන දිලීර රෝගයක් වෙලා තියෙන්නේ. මේ දිලීර රෝගෙන් තමයි මේකේ හරියට පළදා වෙන්නේ නැත්තේ. මේ දිලීර රෝගෙට ඉක්මනින්ම තෙල් ටිකක් ගහන්න ඕනේ නැත්නම් මේ ගස් ටික සවුත් වෙනවා. මේකට දකුණු කියන එක ගහන්න ඕනේ. මේක සාමාන්‍ය මාසයකට පාරක් විතර අපි ගහන්න ඕනේ නැත්නම් මේ ගස් ටික මෙහෙමම සවුත් වෙලා යනවා. මේ වගේ මේ තියෙන දවස් 50-60ක් විතර වෙන කාලයක් වෙන මේ තිබ්බට ගාවක් තියෙන්නේ. මේවට ඉතින් ගොඩාක් ලොකුවට අපි පොහොර නිතර භාවිත කරන්න අවශ්‍ය නැහැ. අපිට මේවට ගොඩක්ම පළදාව තියෙන කාලේට මේ කාට දාන්න අපි රතු කුඩු යූරියා දෙක කලවම් කරලා ගොඩක් දානවා. ඒ වැඩිපුර අපි දාන්න ඕනේ රතු කුඩු. ඊට අමතරව මේක පොඩි කාලේ නම් අපි සාමාන්‍යයෙන් මෙතන යූරියා දානවා වැඩිපුර. මොකද ගහ වර්ධනය වෙන්න ඕන හින්දා. මේ වෙනකොට අපි මල් කලවම් අල්ලන්න හොඳට අපි ගහන්න ඕනේ මේකට රතු කුඩු. ඉතින් ඔය කට්ටියත් මේ වගේ තිබ්බ රෝගාවක් කරනවා නම් හොඳට කැපීමෙන් කරන්න වෙන මේ වගේ පිරිසිදුව තියාගන්න ඕනේ. පිරිසිදුව තියාගත්තොත් මේකෙන් හොඳ ආදායමක් ඔකට ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙනවා. දැන් යාළුවනේ අය දවසක හම්බෙමු. නා ඔක්කොම බුදුසරණයි.